ටෙස්ට් නම්බර් 3 එකේ පළවෙනි ගාන තියෙන්නේ මේ පියෝ කොටස. එක දන tan වර්ග θ බෙදීම එක දන cot වර්ග θ සමානයි sin වර්ග θ බෙදීම cos වර්ග θ බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. එතකොට අපිට මේ තියෙන සර්වසාමිකා අපිට මේක වම් පැත්තෙන් පටන්ගෙන දකුණු පැත්තේ උත්තරය පෙන්වන්නත් පුළුවන්. නැත්නම් දකුණු පැත්තෙන් පටන්ගෙන වම් පැත්තේ උත්තරය පෙන්වන්නත් පුළුවන්. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් සර්වසාමිකාවක් හදන්න පටන් ගන්නනේ අපිට අමාරුයි කියලා පේන පැත්තේ. එහෙනම් මට නම් මේක අමාරුයි කියලා පේන්නේ වම් පැත්තේ. ඒ කියන්නේ අවයව ගොඩක් වැඩිපුර තියෙන්නේ වම් පැත්තේ. නිසා අපි වම් පැත්තෙන් පටන්ගෙන දකුණු පැත්තේ උත්තරය අරගෙන පෙන්නනවා. හරි. එතකොට මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි tan වර්ග cot වර්ග වලට sin වර්ග cos වර්ග වලින් ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක දන tan වර්ග θ කියලා කියන්නේ sec වර්ග θ. එක දන cot වර්ග θ කියන්නේ cosec වර්ග θ. එහෙම ආදේශ කරලා හදන්නත් පුළුවන්. හරි. එතකොට මම වම් පැත්තෙන් හදනවා LHS එක දන tan වර්ග කියන්නේ sin වර්ග θ බෙදීම cos වර්ග θට එක දන cot වර්ග කියන්නේ cos වර්ග θ බෙදීම sin වර්ග θ. පොදු හරය ගන්නවා. එතකොට එනවා cos වර්ග θ මෙතන ගුණ වෙනවා. cos වර්ග θ ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ. මෙතන sin වර්ග θ ගෙන් පොදු හරය ගත්තම sin වර්ග θ ධන cos වර්ග θ බෙදීම sin වර්ග θ. හරි. cos වර්ග θ ධන sin වර්ග θ කියන්නේ 1යි 1 යට cos වර්ග θ. sin වර්ග θ ධන cos වර්ග θ කියන්නේ 1යි 1 යට sin වර්ග θ. බෙදීමක් යට තවත් බෙදීමක්. ඒ කියන්නේ උඩ යට මා යට එක්කෙනාගේ පරස්පරයෙන් ගුණ වෙනවා. 1 යට cos වර්ග θ ගුණ කරනවා sin වර්ග θ බෙදීම 1. උත්තර එනවා sin වර්ග θ බෙදීම cos වර්ග θ. මේක තමයි උත්තරේ. මේ තමයි RHS පැත්තේ තියෙන පිළිතුර. දෙවෙනි ගාන මෙන්න මේ වර්ග සමීකරණයේ මූල දෙක ඇල්ෆා සහ බීටා කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මෙයාගේ මූල දෙක ඇල්ෆා සහ බීටා නම් මෙන්න මේගොල්ලෝ මූලවල වර්ග සමීකරණය ඉල්ලන්නේ. ඇල්ෆා වර්ග හා බීටා වර්ග, ඇල්ෆා ධන දෙක හා බීටා ධන දෙක, එකයට ඇල්ෆා හා එකයට බීටා මූලවල වර්ග සමීකරණ තමයි ඉල්ලන්නේ. එතකොට මෙයාගේ මූල දෙක ඇල්ෆා සහ බීටා නම් අපිට මේ මූල දෙක භාවිතා කරලා ලියන්න පුළුවන් නේද මූල එකතුව සහ මූල ගුණිතය. හරි බලන්නකො. මෙයාගේ මූල දෙක එකක් ඇල්ෆා අනිත් එක බීටා. එතකොට මූල එකතු වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා ඍණ x ගේ සංගුණකය බෙදීම x වර්ගයේ සංගුණකය. ඒ කියන්නේ ඍණ ධන 3යි. මූල ගුණිතය කියන්නේ නියත පදය බෙදනවා x වර්ගයේ සංගුණකය. ඒ කියන්නේ 2යි. ඒතර මූල එකතුව 3යි මූල ගුණිතය 2යි. හරි. එතකොට අපිට කියනවා මෙන්න මෙයා මූලවල වර්ග සමීකරණය තමයි පළවෙනිටම ඉල්ලන්නේ. එහෙනම් අපි කරන්න ඕන මේ දෙන්නගේ මූල එකතුවයි මේ දෙන්නගේ මූල ගුණිතයයි හොයාගන්න එක. මේ දෙන්නගේ මූල එකතුව සහ මූල ගුණිතය හොයාගන්න ඕන. හරි. අපි මූල එකතුව හොයමු මුලින් පළවෙනි කොටස. ඒ කියන්නේ ඇල්ෆා වර්ග ධන බීටා වර්ග. මෙයා අපිට ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා. මේකට ආදේශ කරොත් ඉන්නවා ඇල්ෆා ධන බීටා කියන්නේ 3. ඒතකොට 3 වර්ගය. 3 වර්ගය. ඍණ දෙවරක් 2. ඒතකොට 3 වර්ගය 9යි දෙවරක් 2 4යි 9න් 4ක් අඩුනා 5යි. මූල එකතුව 5යි. මූල ගුණිතය ඇල්ෆා වර්ග ගුණ කිරීම බීටා වර්ග. ඒ කියන්නේ ඇල්ෆා බීටාගේ සම්පූර්ණ වර්ගය. ඇල්ෆා බීටා කියන්නේ 2යි. 2 වර්ගය ඒ කියන්නේ උත්තරය 4යි. එහෙනම් මූල එකතු වෙනවා මේ දෙන්නගේ 5යි මූල ගුණිතය 4යි. එතකොට මූල දෙක දන්නවනේ. ඒ කියන්නේ මූල එකතුවයි මූල ගුණිතයයි දන්නවනම් වර්ග සමීකරණය වල සූත්‍රය මොකක්ද? සමීකරණයක් තියෙනවනේ. මොකක්ද ඒ සමීකරණය? x වර්ග ඍණ මූල එකතුව x ධන මූල ගුණිතය සමානයි බිඳුව. ඔන්න ඔය සමීකරණය ඉන්නේ හදන්න මූල වර්ග සමීකරණය හොයන්න තියෙන්නේ. හරි. එතකොට මම මෙතනට ආදේශ කරනවා මූල එකතුව 5යි මූල ගුණිතය 4යි. එතකොට x වර්ග මූල එකතුව 5යි. එතකොට ඍණ 5x ඍණ 5x ධන මූල ගුණිතය 4යි. 4 සමානයි බිඳුව. ඔන්න එනවා
ඇල්ෆා වර්ග හා බීටා වර්ග මූල වන වර්ග සමීකරණය. මේ තියෙන්නේ යා. ඊට පස්සේ අපි හොයන්න ඕන මේ දෙන්න මූල වන වර්ග සමීකරණය මොකක්ද කියලා. හරි. ඒක බලමු අපි. දෙවෙනි එක. ඇල්ෆා ධන 2. ඒ කියන්නේ මූල එකතු අපි හොයමු. ඇල්ෆා ධන 2 ධන බීටා ධන 2. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා ධන 4. ඇල්ෆා ධන බීටා කියන්නේ 3යි. ඒතර 3 ධන 4. 3 ධන 4 උත්තරේ 7යි. මූල එකතුව 7යි. මූල ගුණිතය බලමු. ඇල්ෆා ධන 2 ගුණ කරන්න ඕන බීටා ධන 2කින්. ඕක ගුණ කරවතින් එනවා ඇල්ෆා බීටා ධන 2යි ඇල්ෆා ධන 2යි බීටා ධන 4. ඒ කියන්නේ ඇල්ෆා බීටා කියන්නේ 2යි. සෝරි ඇල්ෆා බීටා කියන්නේ 2යි. මෙතන මම පොදු සාධකයක් විතර දෙකේ ඉලක්කම එළියට ගත්තොත් ඇල්ෆා ධන බීටා ඉතුරු වෙනවා. ධන 4. ඒතකොට මේක ආදේශ කරොත් ඉන්නේ කීයද? ඇල්ෆා ධන බීටා කියන්නේ 3යිනේ. ඒතකොට දෙවරක් 3, මෙයා 3යි. ඒතකොට දෙවරක් 3 6යි, 6යි 4යි 10යි, 10යි 2යි 12යි. අන්න එනවා මූල ගුණිතය 12යි. එහෙනම් අපි සමීකරණය හොයමු. x වර්ග ඍණ මූල එකතුව x ධන මූල ගුණිතය සමානයි බිඳුව. එතකොට මේකට ආදේශ කරන x වර්ග මූල එකතු වෙනවා 7යි. ඍණ 7යි x මූල ගුණිතය 12යි. ධන 12 සමානයි බිඳුව. ඔන්න මූල මේ සමීකරණය. තුන්වෙනි එක මේ දෙන්න මූල වෙන. එහෙනම් මූල එකතුව බලමු. එකයට ඇල්ෆා ධන එකයට බීටා පොදු හරය ගන්න ඇල්ෆා බීටානේ. එතකොට එනවා ඇල්ෆා ධන බීටා උඩ. ඇල්ෆා ධන බීටා කියන්නේ 3යි. ඇල්ෆා බීටා කියන්නේ 2යි. 3 යට 2යි. මූල ගුණිතය බලමු. එකයට ඇල්ෆා ගුණ කිරීම එකයට බීටා. ඒ කියන්නේ එකයට ඇල්ෆා බීටා. ඒ කියන්නේ 1 යට 2යි. ඔන්න මූල ගුණිතය. දැන් සමීකරණ හොයමු. x වර්ග ඍණ මූල එකතුව x ධන මූල ගුණිතය සමානයි බිඳුව. x වර්ග ඍණ මූල එකතුව එන්නේ 3 යට 2යිනේ. එතකොට 3 යට 2යි x ධන මූල ගුණිතය භාගය. මම මුළු සමීකරණ දෙකෙන් වැඩි කරනවා. එතකොට නවා 2යි x වර්ග ඍණ 3යි x ධන 1 සමානයි බිඳුව. මෙන්න සමීකරණ 3. ඇල්ෆා වර්ග හා බීටා වර්ග මූල වන වර්ග සමීකරණය, ඇල්ෆා ධන 2 හා බීටා ධන 2 මූල වන වර්ග සමීකරණය, මේ 1 යට ඇල්ෆා හා 1 යට බීටා මූල වන වර්ග සමීකරණය. හරි. තුන්වෙනි ගාන අපිට කියන්නේ මෙන්න මේ බහුපදය x ඍණ 1න් සහ x ධන 2 මගින් බෙදුව විට ශේෂයන් පිළිවෙලින් 8 සහ ඍණ 1 වේ. a සහ b හොයන්න කියලා අපිට කියනවා. හරි. මේ fx මුලින් බෙදන්න ඕනලු fx බෙදන්නලු x ඍණ 1න්. හරිද? ආයි fx බෙදන්නලු x ධන 2න්. හරිද? එතකොට අපිට කියනවා ශේෂයන් පිළිවෙලින් 8 සහ මෙයා බෙදුවට පස්සේ එන්නේ 8යි. මෙයා බෙදුවට පස්සේ එන්නේ ඍණ 1යි. අපිට කියනවා සිම්පල් a හා සිම්පල් b හොයන්න කියලා අපිට කියන්නේ. හරි බලමු අපි එහෙනම්. ලබ්ධිය මම දන්නේ නැහැ. මම මෙතන ලබ්ධිය දාගන්න gx කියලා. මෙතන ලබ්ධිය දාගන්න tx කියලා. දැන් මම මෙතෙන්ට දානවා බෙදුම් ඇල්ගොරිතමය. බෙදුම් ඇල්ගොරිතමය. ඒ කියන්නේ fx සමාන වෙනවා x ඍණ 1 වරක් gx ධන 8ට. මෙතන fx සමාන වෙනවා x ධන 2 වරක් tx ඍණ 1ට. හරි. මම මේ gx කියන කෙනා දන්නේ නැහැ. gx දන්නේ නැහැ මම මෙතන. හරිද? එතකොට මම මෙතන tx දන්නේ නැහැ. එතකොට මම කරන්න ඕන මොකද්ද? එහෙනම් මේ gx සහ tx අයින් කරගෙන මෙන්න මේ simple a ගියගේ simple b ගියගේ හොයාගන්න එක කරන්න තියෙන්නේ. එහෙනම් මම මෙතන ආදේශ කරනවා x ට 1, මෙතන ආදේශ කරනවා x ට ඍණ 2. එතකොට මේ අයින් වෙනවනේ. බලන්නකෝ. x සමානයි 1 විතර.
x සමානයි 1 විට මෙතන එනවා f එක. ඒ කියන්නේ x තියෙන හැම තැනටම එක ආදේශ කරන්න. x තියෙන හැම තැනටම එක ආදේශ කරන්න. එතකොට මෙතන එනවා f එක සමානයි මෙතෙන්ට ආදේශ කරාම එක ඍණයක බිඳුවයි. එක ඍණයක බිඳුවයි. එතකොට බිඳුවෙන් ගුණ කරවලින් මේ කොටස බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ 8 විතරයි. f එක සමානයි 8යි. මෙතන ආදේශ කරනවා ඍණ 2. මෙන්න මෙයා බිඳුවක් වගේ ආදේශ කරනවා. මෙයා බිඳුවක් වෙන්නේ x ට ඍණ 2 ආදේශ මොකද? එහෙනම් x සමානයි ඍණ 2 විට. එතකොට මෙතන එනවා f ඍණ 2. ඍණ 2 ධන 2 බිඳුව. ඒ කියන්නේ මේ කොටසම බිඳුව ඉතුරු වෙනවා ඍණ 1. හරි. දැන් f එක හොයමු. f1. ඒ කියන්නේ f1 කියන්නේ x ට එක ආදේශ කරන්න කියලානේ. නෑ x ට එක ආදේශ කරමු. 1 4 වෙනි බලය. ධන 3 වරක් 1 ඝනය. ධන a වරක් 1 වර්ගය. ධන b වරක් 1 ධන 1 සමානයි 8යි. එතකොට මෙතන 1 4 1යි. 1 ඝනය 1යි 1 වරක් 3 3යි. a ධන b ධන 1 සමානයි 8යි. එතකොට a ධන b සමාන වෙනවා කීයටද? 3යි 4යි 5යි 5 මෙහාට ආවම ඍණ 5යි 8න් 5ක් අඩු වුණාම 3යි. a ධන b සමානයි 3යි. ඕක පළවෙනි සමීකරණය. මෙතන ඍණ 2 ආදේශ කරන්න. ඍණ 2 4 වෙනි බලය. 3 වරක් ඍණ 2 ඝනය. a වාරයක් ඍණ 2 වර්ගය. b වාරයක් ඍණ 2 ධන 1 සමානයි ඍණ 1. ඍණ 2 4 වෙනි බලය කීයද? 2 4 වෙනි බලය 2 2 4 4 2 8 8 16. එතකොට ඍණ ඉරට්ටේ බලය ඉරට්ටේ යගේ එක ඍණාගේ තමයි. ඒ 4 පාරක් නෙගුණා නේ. එතකොට 16යි. ඍණ 2 ඝනය ඍණ 8යි. ඍණ 8 වරක් 3 ඍණ 24යි. ඍණ 2 වර්ගය 4යි 4යි a. ඍණ 2යි b ධන 1 සමානයි ඍණ 1. සුළු කරාම කීයද එන්නේ? 16යි ඍණ 24යි කියන්නේ ඍණ 8යි. ඍණ 8යි ධන 1යි කියන්නේ ඍණ 7යි. ඍණ 7 අර පැත්තට ගෙනිච්චම ධන 7යි. ධන 7 එකක් අඩුනම ධන 6යි. 4යි a ඍණ 2යි b සමානයි 6යි. දෙකෙන් බෙදමු. 2යි a ඍණ b සමානයි 3යි. මේක දෙවෙනි සමීකරණය. දැන් මම කරන්නේ 1යි 2යි එකතු කරනවා. 1 ධන 2කින්. එතකොට ධන b ට ඍණ b කැපෙනවා 2යි a 3යි a. 3යි 3යි 6යි. එහෙනම් a කියන්නේ 2යි. මම ඕක ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. 1ට ආදේශයෙන්. එතකොට එනවා a කියන්නේ 2යි. 2 ධන b සමානයි 3යි. එහෙනම් b කියන්නේ 1යි. b 1යි. ඔන්නෝමයි a සහ b වන්නේ. හතරවෙනි ගාන. හතරවෙනි ගාන කියන්නේ මෙන්න මේ අසමානතාවය විසඳන්න කියලා කියන්නේ. අසමානතාවය විසඳන්නලු. හරි. එහෙනම් අපි මේක සාධක කඩා ගන්න එපා. සාධක කඩනවා මේ දෙකේ ඉලක්කම ගෙනියන්න අර පැත්තට. එහෙනම් ඉනියම් බලන්න. x වර්ග ධන x මේ ධන දෙක මෙහාට ආවම ඍණ 2යි. ඍණ 2යි ඍණ 4යි ඍණ 6යි. මේක සාධක මොනවද? මේක සාධක ධන 3 වරක් ඍණ 2. ධන 3 වරක් ඍණ 2 ඍණ 6යි නේ. ධන 3 වරක් ඍණ 2. ධන 3 වරක් ඍණ 2 ඍණ 6යි. මේ දෙන්න එකතු කරාම එනවා ධන 1. හරිනේ? හරි. එහෙනම් ධන 1 එනවා ඍණ 6 එනවා. හරි. එහෙනම් සාධක ඕක. එහෙනම් x වර්ග ධන 3යි x ඍණ 2යි x ඍණ 6 විශාල හෝ සමානයි බිඳුවට. මේ දෙන්නගෙන් x එළියට ගත්තොත් x ධන 3යි. මේ දෙන්නගේ ඍණ 2 එළියට ගත්තොත් x ධන 3යි. එතකොට සාධක එනවා x ධන 3යි x ඍණ 2යි. මෙයා බිඳුවට සමාන කරාට පස්සේ ඍණ 3යි. මෙයා බිඳුවට සමාන කරොත් 2යි. අන්න ඒ දෙන්න තමයි සංඛ්‍යා රේඛාව ලකුණු කරන්නේ. ඍණ 3 සහ 2. එක් සාධකය බිඳුවට සමාන කරාට පස්සේ x සඳහා ලැබෙන අගය තමයි සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්නේ. ඍණ 3 සහ 2. හරිද? හරි. එතකොට මෙතන පරාස තුනකට වෙන් වෙනවානේ. මේ තියෙන්නේ මොකද්ද? ඍණානන්තයේ ඉඳලා ඍණ 3 දක්වා පරාසය. මේ තියෙන්නේ ඍණ 3 ඉඳලා 2 දක්වා පරාසය. මේ තියෙන්නේ 2 ඉඳලා ධනානන්තය දක්වා පරාසය. එතකොට මෙතන ලියනවා අපේ පරාස තුන. ඍණානන්තයට වඩා වැඩි ඍණ 3ට වඩා අඩුයි. ඍණ 3ට වඩා වැඩි 2ට වඩා අඩුයි. 2ට වඩා වැඩි ධනානන්තයට වඩා අඩුයි. පළවෙනි පරාසය අගයක් අරගන්න. ඍණ 4. මේකට ආදේශ කරන්න. ඍණ 4යි ධන 3යි කියන්නේ ඍණ 1යි. ඍණ 4යි ඍණ 2යි කියන්නේ ඍණ 6යි. දෙකෙන් වෙන්නේ ඍණ ඍණ.
ඍණ 3යි 2යි අතර තියෙනවා බිංදුව. බිංදුව ධන 3 ධනයි. බිංදුව ඍණ 2 ඍණයි. ධනයි ඍණයි. දෙකට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ 4 5 6 ඕන තරම් තියෙනවනේ 5 අරගන්න. 5 ධන 3 8යි. 5 ඍණ 2 3යි ධනයි. දෙකෙන්ම එන්නේ ධනාංගය. දැන් මේ දෙන්න ಗುಣ වෙලා නැතිනම් මේ දෙකක් ಗುಣ කරා. ඍණයි ඍණයි ධන. ධනයි ඍණයි ඍණ. ධනයි ධනයි ධන. විශාලයි බිංදුව, කුඩයි බිංදුව, විශාලයි බිංදුව. ධන කියන්නේ බිංදුවට වඩා වැඩි. ඍණ කියන්නේ බිංදුවට වඩා අඩුයි. ධන කියන්නේ බිංදුවට වඩා වැඩි. ඒතර ගානේ තියෙන බිංදුව පැත්තට තුඩනේ. බිංදුව පැත්තට තුඩ තියෙන මෙයාගේ සහ මෙයාගේ මෙයා වැරදි. එහෙනම් හරියන්නේ පළවෙනි පරාසයයි අන්තිම පරාසයයි විශාල හෝ සමාන තියෙන නිසා මේ බිංදුවත් පාට වෙන්න ඕන, මෙයත් පාට වෙන්න ඕන. එහෙනම් උත්තරේ එන්නේ ඍණ අනන්තයට වඩා වැඩි, ඍණ 3 හෝ එයාට වඩා අඩුයි, හෝ දෙක හෝ දෙකට වඩා වැඩි ධන අනන්තයට වඩා අඩුයි. x අවයවයක් r. ඔන්න උත්තර.